අපි ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. අපි දැන් මේ ඇප් එක ඇතුළට ලොග් වෙන්නේ කොහොමද කියලා නැත්නම් ඇතුළට යන්නේ කොහොමද කියලා තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. දැන් ඔයා ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. දැන් ඔයාට එතනම තියෙනවා ඕපන් කියලා බටන් එකක්. ඔයාට තියෙන්නේ මේ ඕපන් කියන බටන් එක ටච් කරලා ඒක විවෘත කරගන්න. නැත්නම් ඒක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන නිල් පාට allow access කියලා ඔයාට පේනවා. ඉතින් එතනින් ඔයාට තියෙන්නේ ඒක ටච් කරන්න. ඔන්න දැන් allow කරන්න දෙනවා. ඔයාට පුළුවන් ඒන මෙසේජ් එක allow කරන්න. ඔයාගේ ෆෝන් කෝල්ස් ටික, ඔයාගේ contact ටික දැන් සම්බන්ධ කරන්න අවසර ඉල්ලලා තමයි මේක එන්නේ. ඔන්න ඒකත් ඔයාට allow කරන්න පුළුවන්. ඒ ඇප් එකේදී ෆෝන් කෝල්ස් පෙන්වන ආකාරය නැත්නම් ඒ ඇප් එකේ ඔයාගේ කෝල්ස් පෙන්වන ආකාරය ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මේ ඔයාට කෝල් එක එන්නේ කොයි විදිහේ සමාජිකයෙක්ද කියන එක නැත්නම් කොයි විදිහේ කෝල් එකක්ද කියන එකත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ලව් කරාම නැත්නම් අපි ඒක ඔන් කරපුවාම මේ විදිහට තමයි අපිට ඩිස්ප්ලේ එක පේන්නේ. ඊට පස්සේ අපිට අපේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක දීලා ඔබට ලොගින් කියන එක ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඔයා මේක ලොග් වුණාම ඔයාට සාමාන්‍යයෙන් පේන මේ ඇතුලේ ඇප් එක ඇතුලේ පේන විදිහ ඔයාට පේන්න ගන්නවා. හරි දැන් අපි බලමු මේකේ සිම් කාඩ් කොහොමද ඇක්ටිව් කරගන්නේ නැත්නම් මේකට ඇප්ලයි කරගන්නේ කියලා තමයි බලන්නේ. ඔන්න දැන් මේ සිම් කාඩ් පේනවා 1 2 විදිහට. ඔයාට පුළුවන් මේ ඔයාගේ ආයතනයේට පාවිච්චි කරන සිම් එක මේකට ඇතුළත් කරගන්න. අපි ඒකත් බලමු කොහොමද කරන්නේ කියලා. සිම් කාඩ් දෙකක් ෆෝන් එකේ පාවිච්චි කරනවා නම් ඒ සිම් කාඩ් දෙක මේකට ඇවිල්ලා තියෙනවා. සිම් 1 එක පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් ඒකට ලොග් වෙලා සින්ක් කරන්න. ඊට පස්සේ ඔයා දෙවෙනි සිම් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒක ඩිසේබල් කරලා දාන්න.